හෙලෝ ගයිස් කොහොදවාලට ඉතිං අපි අදක වෙලා ඉන්න මේ ස්කල් ශොප් එකේ දෙවන මීඩිය ගත් එක්ක ඉතින් මේ වීඩියෝ එක අපි කතා කරන්න යන්නේ කොහොමද අපේ මේ පලට්ෆෝර්ම් එකට ස්කල් සෙල කෙනෙක් හරි ස්කල් බය කෙනෙක් හරි රෙජිස්ට කරගන්න කියන එක එකන්නේ සයින් ප්‍රොසෙස් එක තමයි අද අපි කතා කරන්න යන්නේ හරි මේකද අපි කතා කරනවා ඩේට බේස් එකට කොහොමද අපේ මේ රෙජිස්ට වෙන යසගේ ඩේට ඉන්සර්ට් කරගන්නේ කියන තැනට වෙනකම් අපි මේක ලැංවෙන්චි විදිර පාච්චි ගන්න අපි PHP ලැංවෙන්චි කරමයි මේ අපේ පෝගමින් ලැංවේජ්ජ විදිට පාවිච්චි කරන්නේ ඒ වගේම මේ ඇජක්ස් පාවිච්චි කල්ලා අපි පේජ්ජක රීලෝඩ් නොවී ඩේට ඉන්සට් කරගන්න තමයි බලාපොරත්වවෙන්නේ හරි අපි යම් වීඩියෝ එකට ඊට කලි වංවාලට මේක පොඩ්ඩක් මොකක්කරි ඩේට එක ඉන්සර්ට් කල පෙන්න්න කොහොමද වැඩේ වෙන්න කියලා පිමතනින් සහන් කියලා දාගමු ට පස්සේ සහන් පෙරේරා අපි ඊමේල්ල එකත් දෙමු සහන් gmail.com කියලා මෙහ විදියට පස්සේ අපේ එක දෙක තුන හිතර පාහය හත අටන් ළම මෙන්න මේ විදිරම පාස්වඩ් ඇද්දාගන්නවා තම මෙත නන්දාගම අපි මෙයා ස්කිල් සෙල කෙනෙක් විදියට අපේ ස්ටේට්මන්ටල් ටැග්‍රි වෙලා අපි මේක රෙජිස්ටර් කරගම එතකොට මෙන්න රෙජිස්ටේෂන් සක්සස්ෆුල් කියල වැටිලා ටිකලාකින් අපිව අපේ සයිනින් පේජ් එකට ලෝඩ්ඩුනා හරි අපි යමු අපේ ඩේට බේස් එකට ගිහින් අපි බලමු කොහොමද අපේ ඩේටක ඉන්සර්ට්ලා තියන්න කියලා හරි මෙන්න අපේ සහන් ඉන්සර්ට්ලා ඉන්න මෙතන යටීමවලට බලාගන්න පුළුවන් හරි අපි බලමු කොහොමද මේ වැඩේ වෙන්න කියලා හරි අපි යම අපේ සයින් පේජ්ජකට ආපව පාර හරි අමවල්ට කෝඩ් එක පෙන්න්න හරි මේ කෝඩ්ඩ කාල කලින් දැකපු කෝඩ් එකමයි මේකෙද අපි ක්‍රියේට් එකකවන්් කියර මෙන්න මේ ෆංශන් එක කෝල් කරනවා අපි ඇජක්ස් පාවිච්ච කරන කියලකව මංවාලට එතකොට අපි මෙතන ඔජස් කියලා අපි අපේ ෆංශන්ස් එකන වන හරි තියන ෆංශන්ස් කෝල් කරගන්න අපි ඒක පාවිච්චි කරනවා එතකොට අපි ඒක මෙතන ලිංක් කරගෙන තියෙනවා ඒවගේම වන් කලික් එකක ඔන් කලික් එකේද වැඩ කරන්න අපේ බටන එකට දාගෙන තියෙනවා ෆංශන් එක ක්‍රියේට් එකකවන්් කියලා හරි අප මෙන්න මෙතන මේ ෆංශන් එකට අදාළව තියෙන්න මෙන්න මේක අපි ඒ කතා කරමු කොහෝද මේ ක්‍රියේට් එකකවන්් කියන ෆංශන් එක වැඩ කරන්න කිය හරි දැන් අපි පලනි දවස කතා කරවාලට මතක ඇති අපේ මේ ඉන්පුට් ෆිල්ඩල තියෙනවා අයිඩ දාලා මෙන්න මේ වගේ මෙන්න මේ වගේ අයිඩස් අපි ඉන්පුට් ෆිල්ඩල දාලා තියෙනවා ඉතින් අන්නේ අයිඩ වලින්ගෙන වැලියස් අපි මෙතනින් ඩොකමන්.ගෙට්ටලිමන් බයි අයිඩ කියලා මෙන්න මෙතනින් ඒ අයිඩ එක කෝල් කරලා ඒක වැලිුව කරගෙන අපි වේරියබල්ලට ස්ට්‍රෝ කරලා තියෙනවා මෙන්න මේ දියට ෆස්නේම් එක ෆස් Fනේම් ලාස්නේම් කෙල්නේම් ඊමේල් එක ඊමේල් ඔන්න ඉදියට අපි එඩන්ස් මෙතනින් වේරියබල්ල ස්ට්‍රෝ කරලා තියෙනවා ඒවගේම මෙතන මොනවරි එර එකක් අපිට මෙතනින් දැන් වාල්ට වෙන මෙතනින් අපි ජාවස්ක්‍රප් වැලිඩේෂන් පාවිච්චි කරලා තින ති මෙන්න මේ වැලිඩේෂන් වලට අදාළව සයිනප් පෙර මැසේජ් කියන මෙන්න මේ ඩිව් එක අපි ක්ලාස් ලිස්ට එක රිමූ ඉගෙන හිටන් එක රිමූ කරලා අපි තියෙනවා ඊට පස්සේ අපි කතා කරම මෙන්න මේ ජාවස්ටට් වලිේෂන් ගන්න ඉතින් කතා ගන්නදන්න මේ නොට් නේම් නොට්ටල්නේ මොන්න වැඩි යොතනින් චෙක් කරගෙන අපි මෙතනින් එන්නේ තියෙන මේ මැසේජ් ටික මේ සෙට් කරගෙන තියෙනවා ඒක වැඩ කරන දියත් මංවලට පෙන්න්න ඕන්න මෙතනින් මොනහරි ඔන්න හමිකන් ඩිෆෝල්ට් මොනහරි දෙම ඔන්න එදිහට ඔන්න දැම් පාස්වඩ් නොට් මච් වගේ එකක් එයි මේකින් ඩිබලමු පාස්වඩ් ඩෝන්ට් මච් ඔන්න ඔන්න වැලිඩේෂන් එක අපි එතරින් තමයි කරගෙන තිය හරි හරි ඒක වැඩ කරන දී අතිතින් ඒන සල්ල සිද්ධිය තියෙන එක අල්ල තේරුම් ගන්න පුළුවන් අපි යමු ඊළඟට මෙන්න මේ අපේ ඩේටා සෙන්ඩිං මෙතල්ඩ එක පැත්තට හරි මෙතනති අපි පාවිච්චි කරලා තියෙනවා මේ ඇජක්ස් මෙතඩ් එක කියැනෙ ඇජක්ස් පාවිච්චි කරන්න ඇතන අපේ පේජ් එක මෙන්න මේ පේජ් එක වෙන පේජ් එකට සොරි මෙන්න මේ පේජ් එක වෙන පේජ් එක රීලෝඩ් නොවී
මෙතනදිම අපිට ඩේට ටික ඉන්සර්ට් කරගන්න තමයි අපි අජක්ස් පාවිච්චි කරන්න. හරි මෙතනද අපි ඔන්ඩ ස්ටේන්ජෙදි ෆන්සන්නක් හදාගෙන තින මේ ෆංශන්න අපි පෝස් මෙතඩ්ඩගෙන් තමයි යවන්නේ ක්‍රේට් එකකවන්් ප්‍රොසෙස් කියන එකට මෙන්න මේ ෆෝම් ඩේට ටික අපි යවා ගන්නවා අපේ වේරියබල්ල ස්ට්‍රෝ කරපු ඔය විදිහට තමයි ඒක වැඩ කරන්නේ ඉතින් මෙන්න මෙතනින් මෙන්න විදිහට ප්‍රොසෙස් එකේ තියෙන ක්‍රියේට් එකකවන්් ප්‍රොසෙස් කියනකට ඩේට ටික ගිහිල්ලා ඩේට ටික යවන්න කියලා කියනවා ඔන්න ඉටවස්ස මෙතනින් අපි මෙන්න මේ දාක හදාගත්තු ෆෝර්ම් එකේ තියෙන ඩේට ඔක්කොම මේ එහා පැත්තර සෙන්ඩ් කරනවා ති මේක තමයි අපේ ප්‍රොසෙස් එක මෙතනදී අපි මුලින්ම අපේ කනෙක්ෂන් එක මේ මෙතෙන්ට ඇඩ් කරගෙන තියෙනවා මොකද නැත්තම් අපිට ඩේට බේස් කනෙක්ෂන් එකක් නැතුව ඩේට ඉන්සර්ට් කරන්න බැරි නිසා මම ඉතින් ඔයාලට මුලින්ම අපේ කනෙක්ෂන් ක්ලාස් එක විස්තර කරලා ඉන්නම් මොකක්ද මේක කරලා තියෙන්නේ කියලා ඉතින් මේක ඇත්තටම මේ සිංගල්ටර්න් පැරණ එකක් තමයි තියෙන්නේ සිංගල්ටර්න් කියන්නේ අපේ මේ සිස්ටම් එකටම අපි පාවිච්චි කරන්න මෙන්න මේ කෝරේක මේක තමයි කෝරේක එතකොට අපිට පුළුවන් අර ටූමනි ඕකාර කුවරීස් වැඩි වෙනකොට එන එරසේම නවත්ත ගන්න පුළුවන් ටූමනි කනෙක්ෂන්ස් වගේ තියෙන එරස් හරි මෙතනදී පබ්ලික් ස්ටටික් ෆංශන්යක් විදියට මේ ගෙට් කනෙක්ෂන් කියන මේක අපි හදාගෙන තියෙනවා ඒවගේම මේ කනෙක්ෂන් කියන මෙන්න මේ ක්ලාස් එක අපි මේ ප්‍රයිවට් ස්ටටික් විදියට තමයි තියාගෙන ඉන්නේ ඊට පස්සේ ආල්ට පේනවා මෙතනින් ලියමයිස්කිවෙල්ලයි කියලා මෙතන තියෙනවා අපේ ලෝකල් හොස්ට එක රූට් එක ඔන්තමගේ ඩේටබේස් පාසර්ඩ් එක තියෙනවා ඩේටබේස් එක නම තියෙනවා පෝට් එක තියෙනවා මෙන්න මේ විස්තරටික අපිට ඩේටබේසයක් හදාගන්න ඕනි විස්තරටික අපි මෙතනින් දීලා තියෙනවා ඊට පස්සේ අපි මේක බලනවා නොට්ටීසෙද්ද කියලා කනෙක්ෂන් ගැන කනෙක්ෂන් එකක් කලින් නැද්ද කියලා බලනවා කලින් හැදිලා නැත්තං අපි කියනවා කනෙක්ෂන් එකක් හදාගන්න කියලා ඔන්න ඕක තමයි මෙතනින් අපි කල්ලා තියෙන්නේ ඊට පස්සේ වාල්ට මෙතනින් මේ පබ්ලික් රික් ෆංශන් මේ අයුඩ ගැන මේ ඉන්සට අප්ඩේට් ඩිරික් ෆංශන් එක ගැන මංවලට කියන්න මෙතනින් අපි කියනවා මුලින්ම කනෙක්ෂන් එක ගන්න කියලා ඊට පස්සේ ප්‍රිපයා කියන එකෙන් අපි කියන්නේ අපි මේක රෙඩි කරනවා මේ කනෙක්ෂන් එක කෙලින්ම රන් කරන්නතු අපි මේක රෙඩි කරනවා ඊට පස්සේ මේ බයින් ප්‍රෝග්‍රම් බයින් පැරම් කෙනක පැරමීට සබි බයින් කරනවා මෙන්න මෙතන මේ තියෙන මේකට කියන්නේ ස්ප්‍රෙන්ඩ් ඔපරේට එක කියලා මේකෙන් අපි කරන්නේ ඇරේ එකක් විදියට තියෙන ඩේට ටික අපි මෙන්න මේ බයින් පැරම් කියන එකට එකින් එක වෙන් කරලා දෙන එක හරි ඊට පස්සේ මෙතන මේ ස්ටේට්මන්ට් එක්සිකියුට් කියන එකෙන් අපි කරන්නේ අපේ කෝඩිකර එක්සිකියුට් කරනවා ඊට පස්සේ ස්ටේට්මන්ට් ක්ලෝස් කරලා දාන්න ඔය විදිහට තමයි IUD කියන ඉන්සර්ට් අප්ඩේට් ඩිලීට් එක මෙතන වැඩ කරන්නේ ඒවගේම ඒ විදිහටම තමයි මේකත් වැඩ කරන්න මේක වෙලා සර්ච් query එක අපි මේකෙන් කරන්න database එකේ තියෙන data ආපහු ඇදලා එළියට ගන්න එක. ඉතින් මේකත් අර විදිහටම තමයි වැඩ කරන්නේ මේ get statement එක execute වෙනකොට get result තමයි තියෙන්නේ. හරි. ඔය විදිහට තමයි අපේ connection file එක තියෙන්නේ. මම හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා. ඊට පස්සේ අපි යන අපේ process එකට. ප්‍රොසෙස් එකේ අපි මෙතන ඉඳන් කතා කරනකොට ඔයාලට මතක ඇති අපි ඔත් එකෙන් මෙතනින් අපි ෆෝම් එකක් සෙන්ඩ් කරා. ඒ ෆෝම් එකේ තියෙන data අපි මෙන්න මෙතනින් එළියට අරන් තියනවා. අපේ post method එකෙන් තමයි යවා ගත්තේ. post method එකෙන් එන f name කියන එක අපි අරගෙන මෙතන f name කියන variable එක store කරන් තියනවා. ඔය විදිහට අනිත් data ටිකත් මෙතන store කරගෙන තියෙනවා. ඊට පස්සේ මෙන්න මෙතනින් අපි ආපහු server side validation එකක් කරනවා. මෙතනදි තමයි මේ වැලිඩේෂන් එක බේසික් වැලිඩේෂන් එක ඇත්තටම මේ ගොඩාක් ස්ට්‍රෝං කරන්න පුළුවන් තා. හරි මම ඉතින් මේක ඔයාලට එක්ස්ප්ලেইন කරගෙන යන්නම්. අපි මෙතනින් වැලිඩේෂන් එකක් කරනවා. අපි මෙතනින් බලනවා ෆස්ට් නේම් එක ලාස්ට් නේම් එක ඊමේල් එක සෙට් ද ඊට පස්සේ ඊමේල් එක කැරක්ටර්ස් 150ට වඩා වැඩිද ඔන්න ඔය දේවල් ටික බලනවා. ඊට පස්සේ ඊමේල් එක ඇත්ත ඊමේල් එකක්ද නිකන් බොරු දාන්නත් පුළුවන්. ඊට පස්සේ පාස්වර්ඩ් එක emptyද ඊට පස්සේ පාස්වර්ඩ් එක කන්ෆර්ම් පාස්වර්ඩ් එකට සමාන වෙන්නේ නැද්ද ඔය දේවල් ටික බලනවා. ඊට පස්සේ පාස්වර්ඩ් එකේ කැරක්ටර්ස් 8ට වඩා අඩුද 20ට වඩා වැඩිද ඔය දේවල් ඔක්කොම බලනවා. ඊට පස්සේ මේ
කන්ඩිෂන් එක අපි බලනවා කන්ඩිෂන් එකම කොන්ද කියලා අපේ තියෙන මේ කන්ඩිෂන්ස් වලට අර ටික් එක දාලාද නැද්ද කියලා බලනවා. ඊට පස්සේ account type එක මොකක්ද කියලා බලන. කියන්නේ සේලයද බයද කියලා බලනවා. ඔය විදිහට ඔය ටික බලාගෙන අවිල්ලා අපි මුලින්ම කරන්නේ මෙතනින් පාස්වර්ඩ් එක හැෂ් කරගන්න එක. පාස්වර්ඩ් එක හැෂ් කරගත්තා. ඒක මෙන්න මේ පාස්වර්ඩ් හැෂ් කියන වේරියබල් එක ස්ටෝර් කරගත්තා. ඊට පස්සේ අපි බලනවා මේ රෙජිස්ටර් වෙන යූසර්, ඒ කියන්නේ අලුතෙන් account එකක් හදන්න try කරන user ගේ ඊමේල් එක අපේ ඩේටාබේස් එකේ කලින් තියෙනවා. ඒ කියන්නේ අපි බලන්න මෙතනදී මේ යූසර් අපේ කලින් රෙජිස්ටර් වෙලා තියෙන කෙනෙක්ද නැත්නම් ඊමේල් එක අපේ සයිට් එකේ කලින් රෙජිස්ටර් වෙලා තියෙනවද කියන එක. හරි, එතනදී අපි කරලා තියෙන ඩේටාබේස් සර්ච් එකක් ගහලා තියෙනවා මේ අපේ යූසර් කියන ටේබල් එකේ ඊමේල් එක බලන්න කියලා කියනවා. ඊමේල් එක අපි මෙතන මේ ටයිප් එක මෙතන s දාලා තියෙන ස්ට්‍රින්ග් කියන්න. ස්ට්‍රින්ග් කියන්නේ ඊමේල් එක අපි ස්ට්‍රින්ග් මේ වෙලින් තමයි ස්ටෝර් කරලා තියෙන්නේ. අපේ මෙන්න මේ ඊමේල් කියන පැරාමීටර් එක මෙතනදී මෙන්න මේ ඊමේල් කියන පැරාමීටර් එක අරගෙන බලනවා. කියන්නේ ඊමේල් කියන පැරාමීටර් එකෙන් එන්නේ අපේ ඇත්තටම යූසර් ඉන්සර්ට් කරන ඊමේල් එක. ඒ ඊමේල් එක අරගෙන අපේ යූසර් කියන ඩේටාබේස් එකේ කියන්නේ මෙන්න මේකේ මොකක් හරි ඊමේල් ටික සර්ච් කරලා බලනවා අර යූසර්ගේ ඊමේල් එක අපේවත් එක ගැලපෙනවද නැද්ද කියන එක. කියන්නේ ඒ ඊමේල් එක අපේ කලින් රෙජිස්ටර් වෙලා තියෙනවද නැද්ද කියන එක තමයි අපි එතනින් බලන්නේ. ඊට පස්සේ මෙතනින් බලන්නේ ඒක මෙතනින් බල්ලේ වෙලා මොනවා හරි ඒ කියන්නේ ඒක රෙජිස්ටර් වෙලා තියෙනවා නම් අපි කියනවා this email is already registered කියලා. ඔය විදිහට ඒක රෙජිස්ටර් වෙලා නැත්නම් අපි යනවා else එකට. else එකේදී අපි කරන්නේ type result එක. කියන්නේ මේ user ඇවිල්ලා සෙලර් කෙනෙක්ද බයර් කෙනෙක්ද කියන එක. හරිද? එතකොට අපි මෙතනින් කරන්නේ database එක සාය search එකක් ගන්නවා. මෙන්න මෙතනින් select id කියලා id එක ගන්නවා from account type. ඒ කියන්නේ මෙන්න මේ table එක. account type එක. account type එක අපි කලින්ම මෙතනින් set කරගෙන තියෙනවා 1 2 කියලා id එකක් දාලා සෙලර්ද බයර්ද කියලා. එතනින් අපි එන්නේ account type එක අරගෙන name එකට එකන නේම් ටික අරගෙන නේම් ටිකට අදාලා id එක අපි තියාගන්නවා මෙන්න මේ වේරියබල් එක. හරිද? සොරි ඒ වේරියබල් එකනේ මෙන්න මෙතන මේ account type id කියන වේරියබල් එක fetches කරලා තියාගන්නවා. එතනදී අපි බලන්නේ මට ඒක ඔයාලට කලින් පෙන්වන්න බැරි වුණා. මෙන්න මෙතන අපි skill එක select කරනකොට අපි මෙන්න මෙතන මේ skill buyerද skill sellerද කියලා select කරද්දී අපි මේකට කලින් අර database එකේ තිබ්බ value එකම මෙන්න මෙතනත් value එක විදිහට අපි මෙතන දීලා තියෙනවා. මේ seller buyer කියන value දෙක. එතකොට මේ දෙකෙන් එකක් තමයි අනිවාර්යෙන් ajax එක්කලා අපේ process එක පැත්තට මෙන්න මෙතනින් ඇවිල්ලා මෙන්න මෙතනින් ඇවිල්ලා මෙන්න මේ form එකෙන් මෙන්න මේ form එකේ මෙතනින් account type කියන එකෙන් අපේ මෙන්න මෙතෙන්ට ඇවිල්ලා account type එක අපි මෙන්න මෙතනින් check කරගන්නවා. මේ මොකටද සමාන කියලා. ඒ කියන්නේ අතනින් seller කියලා આવුත් එහෙම අපි මෙතනින් නම search කරලා මෙයා seller කියන එකට seller කියන එක සමාන වුණොත් එහෙම seller ගේ ID එක අරගෙන අපි මෙන්න මෙතන store කරගන්නවා. හරිද? ඊට පස්සේ insert user කියන්නේ අපේ මේ insert query දැන් අරගත් හරි ඔක්කොමත් හරි ID කියන්නේ අපේ user මොකෙද්ද කියන එක අපි දන්නවා. ඒ කියන්නේ මෙයා seller කෙනෙක්ද buyer කෙනෙක්ද කියන එක අපි දන්නවා. ඊට පස්සේ අපි කරන්නේ අපේ දැන් ඕන කෙන ඩේටා ඔක්කොම අපිට හරි. ඊට පස්සේ අපි කරන්නේ මේක ඉන්සර්ට් කරලා දානවා. ඩේටාබේස් එකට ඉන්සර්ට් කරනවා අපි මේක database.iud කියලා අපි අර කලින් පාවිච්චි කරපු ක්ලාස් එකෙන් insert into කියලා user table එකේ ඔන්න fname lname email password hash ඔය විදිහට values ටිකක් අරගෙන මෙන්න මේ විදිහට value වල type එක කියන්නේ මෙතන fname එක string lname එක string email එකත් string hash password එකත් string මොකද්ද active account type id කියන එක විතර int එකක්. ඉතින් int කියන්නේ integer එකක්. හරිද? ඒ විදිහට තමයි උතන ඔය types ටික තියෙන්නේ. ඊට පස්සේ උන්න අපේ parameters ටික මෙතනින් දාලා තියෙනවා. මේ parameters වල තියෙන value ටික මෙන්න මේ කියන column එක වලට දාන්න කියලා තමයි මේ query එකේ කියන්නේ. ඊට පස්සේ insert user. හරි. දැන් මෙතන මේ insert picture user කියන්නේ මෙන්න මෙයා. හරිද? if මෙන්න මෙයා වැඩේ ගොඩ දාගත්තා නම් හරිද? අපිට කියනවා database එකෙන් get connection කියන database එකෙන් අරගන්නලු insert id එක.
මේ ඉන්සර්ට් ID කියන්න නම් ඇත්තරම මේ MySQL එකැන MySQL අපිට දීලා තියෙන මේ අන්තිමට කැනෙ මේකෙන් කරන්නේ ඉන්සර්ට් ID කියන මෙන්න මේකෙන් කරන්නේ අන්තිමටම ඉන්සර්ට් කෝරියක් ගහනවන අන්න ඉන්සර්ට් කෝරියකේ අපි මේක අයිඩිය එක දිරතින ඔටෝ ඉංක්‍රිමෙන්ට් වාල දකින්න ඇති මෙන්න මෙතන අපි මේක අයිඩක ඔටෝ ඉංක්‍රිමෙන්ට් දීලා තියෙන්නේ එන්නේ ඔටෝ ඉංක්‍රිමෙන්ට් වෙච් අයිඩිය එක අපිට ගන්න පුළුවන් මෙන්න මේ ඉන්සර්ට් ID කියන එක ඊටවස අපි අන්නේ අයිඩිය කරගෙන මෙන්න මේ යුස ID කියන එක ස්ට්‍රෝ කරගන්නවා ඊටවස අපි කරන්නේ මෙන්න මේ ඉන්සර්ට් රෝල් එකැන මේ අපේ යුසගේ රෝල් එක අරගෙන අපි අපේ මෙන්න මේ ඩේටබේස් එකේ මෙන්න මේ user has account type කියන එකට ඉන්සර්ට් කරලා දාන ඒක තමයි අපි මෙන්න මෙතන කුවරියෙන් කරන්න හරි ඊට පස්සේ ඔය ඔක්කොම ටික සක්සස් වුණාට පස්සේ අපි මෙතනින් කියනවා එන්රෝල් එක සක්සස් වුණාද නැත්තම් එරර් එකක් ආවද මොකක්ද කියන ඒ ටික බලලා අපි මෙතනින් අපේ ඕත් එකේ තියෙන මෙන්න මෙතෙන්ට සක්සස් කියලා මැසේජ්ජයක් යවනවා අපේ ප්‍රසෙස් එක සක්සස් වුනානම් මෙතන රෙඩි ස්ටේට් එක 4 කියලෙනවා ස්ටේටස් එක 200යි කියලෙනවා ඔය විදිහට ඇවිල්ලා අපේ රෙස්පොන්ස් ටෙක්ස් එක සක්සස් කියලා මෙතනින් ආවොත්තේම අපි කියනවා මේ සයින්නින් එරර් මැසේජ් කියන මේ ක්ලාස් ලිස්ට් එක රිමූව් කරන්න කියන ටෙක්ස්ට් රෙඩ් කියන එක කියන අපි මේක රතු පාටින් එරර් මැසේජ් පෙන්වන්න දාලා තියෙන මෙන්න මේක මෙන්න මේ ටෙක්ස්ට් රෙඩ් කියන එක අයින් කරන්න කියලා අපි කියනවා ඊට පස්සේ ඒක අපිට ඇඩ් කරන්න කියලා කියනවා ටෙක්ස්ට් ග්‍රීන් එක කියන්නේ අකුරු ඇත්තට මේකෙන් කියන්නේ මෙන්න මේ තියෙන ක්ලාස් ලිස්ට් එකේ මෙන්න මේ තියෙන ක්ලාස් ලිස්ට් එකේ පෙන්නන අකුරු කොළ පාට කරන්න කියලා තමයි මෙතනින් කියන්නේ හරිද ඊට පස්සේ අපි කියනවා ඒ div එක ඇතුලේ in HTML කාන් කියලා registration successful කියලා. ඔන්න ඔය කතාව තමයි යෝග. ඊට පස්සේ time මේ set time out එකක් දාලා අපි location එක reload කරනවා මේ තප්පර දෙකකින්. එතකොට වෙන්නේ අපි insert කරපු data ටික insert වෙලා success කියලා message එක ඇවිල්ලා දෙකකින් refresh වෙලා ඊට පස්සේ මෙන්න මෙතනින් මේ redirect කරලා දානවා. ඕක තමයි අත්‍තරම වෙන්නේ. අපේ ඔය ප්‍රසෙස් එකේ ඉතින් මං හිතනවා ඔයාලට මේක තේරෙන්නේ නැති කියලා හරි එහෙනම් අපි ඊළඟට කතා කරමු කොහොමද අපේ sign in එකෙන් මෙතනින් අපි user කෙනෙක්ව sign in කරගෙන පස්සේ forget password ඒ කතන්දර ටික ඔක්කොමත් එක්ක අපි home එකට redirect කරගන්නේ කොහොමද කියන්නේ home එකට user කෙනෙක්ව අරගෙන යන්නේ කොහොමද කියන එක අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු මං හිතනවා ඔයාලට මේ වීඩියෝ එක පැහැදිලි වෙන්නේ නැති කියලා හරි එනම් ගීන්ගන්න චයවයමෝටම මාත් එක්කම ට්‍රයි කරන්න කටිය ට්‍රයි කරන්න ඔයාලගේ මැසේජස් කමෙන්ටක් විදියට දාන්න අමානිවාරෙන් රිප්ලයි කරනවා මොනවරි ප්‍රශ්නයක් තියෙනවන හරි තැංකි වනගේ මට ගීගන චයවා